ආයුබෝවන්. ආයුර්වේදය කියන්නේ මොකක්ද? මේ පරමායුෂ වින්දනය කරන්න අපිට උගන්වන ශාස්ත්‍රය තමයි ආයුර්වේදය කියලා කියන්නේ. එතකොට මේ ආයුර්වේදයේ අංග 8කින් සමන්විතයි කියන්නේ. ඔව් අංග 8කින් සමන්විතයි. ඒක පොත්පත්වල මේ විදිහට සඳහන් වෙනවා. කාය බාලග්‍රහෝර්ධාන්තං සල්ලේ දන්ස්ත්‍රාජරෞෂාන් අෂ්ටාවංගානි තස්සේ රස චිකිත්සායේසු සංස්කෘතා. එතකොට ඒක බෙදෙනවා කොටස් 8කට. මොනවද? කාය තන්ත්‍රය, බාල තන්ත්‍රය, ග්‍රහ තන්ත්‍රය, ඌර්ධාංග තන්ත්‍රය, ශල්‍ය තන්ත්‍රය, විෂ ගැන උගන්වන කොටස. ඒ කියන්නේ ඒකට අපි කියනවා විෂ එහෙම නැත්නම් දාස්ත්‍රා චිකිත්සාව කියලා. එතකොට ජරා එහෙම නැත්නම් රසායන චිකිත්සාව, වාජීකරණ චිකිත්සාව ඔන්න ඔය කියන අංග 8න් සමන්විතයි. ඕකෙදි අපි බලමු ඉස්සෙල්ලම මේ බාල රෝගවලදී මොනවද කරන්නේ? බාල රෝග වලට අපි කියනවා කෞමාර වෘත්තිය කියනවා. කෞමාර තන්ත්‍රය කියනවා. එතකොට මේ බාල රෝගවලදී ඉපදෙන කුඩා දරුවන්ගේ ලදරුවන්ගේ සියලුම රෝග ගැන ඉපදිච්ච දවසේ ඉඳන් හැදෙන සියලුම රෝග ගැන උගන්වන අතරම ඒකෙදි උගන්වනවා මව දරුවා ලැබෙන්න ඉන්න කාලයට අපි කියනවා ඒ කාලෙදී දාත්‍රිය කියලා. ඒ ගැබ දරාගෙන ඉන්න කෙනා නිසා. එතකොට මේ දාත්‍රියගේ සියලුම කියන්නේ මාස 9 තුලම කරන්න ඕනේ දේවල් ගැන. ඒ වගේ එතකොට බබා ලැබුණට පස්සේ ඒ අම්මට කරන්න ඕනේ උපචාර මොනවද කියන එක. එතකොට කිරි දෙන කාලෙදී මව ඉන්න ඕනි කොහොමද? බබා ලැබෙන්න ඕන කාලෙදී ලැබෙන්න ඉන්න කාලෙදී පිළිපදින්න ඕනි ක්‍රියා මොනවද? ඒ වගේම කිරි දෙන කාලෙදී කිරි වැඩි වෙන්න කිරි වල මොනවා හරි බබාට දිරවන්න නැති ප්‍රශ්න එනවා නම් ඒවට කරන ප්‍රතිකාර. ඒ සියලුම දේවල් මේ බාල රෝගය යටතට තමයි. එහෙම නැත්නම් කෞමාර වෘත්ති, එහෙම නැත්නම් මේ කෞමාර තන්ත්‍රය යටතට තමයි උගන්වන්නේ. එතකොට ඌර්ධාංග චිකිත්සාව. ඌර්ධාංග චිකිත්සාව කියන්නේ ENT කියන්නේ ear nose throat. එතකොට මේකෙදි අපි මේ ආයුර්වේදයේ කියනවා මේක ශාලාක්‍ය තන්ත්‍රය කියලා. ඒ කියන්නේ මේ උඩ හිසෙන් උඩ ඌර්ධ ජතුගත රෝග කියලා ඒක ආයුර්වේදයේ සඳහන් කරනවා. ඒ කියන්නේ ඇස, කන, නාසය, තිස ඔන්න ඔය සියලුම කොටස් වල ඇති වෙන රෝගවලට කරන්න ඕනේ මොනවද? ඒවට කරන්න ඕනේ චිකිත්සා මොනවද? ඒ සියල්ලම උගන්වන්නේ මේ ශාලාක්‍ය තන්ත්‍රය එහෙම නැත්නම් ඌර්ධාංග චිකිත්සාව යටතේ. එතකොට අපිට මේකෙදි තව තියෙනවා මේ ශල්‍ය තන්ත්‍රය කියලා. මොනවද මේ ශල්‍ය තන්ත්‍රය කියන්නේ? ඒකෙදි ශල්‍ය කර්ම. ඒක යටතට ගෙනිනවා අපිට කටුවක් ඇනුනහම, උලක් ඇනුනහම ඒවට කරන්න ඕනි මොනවද? එහෙම නැත්නම් ඒක කොහොමද අපලා අපි අරන් දාන්නේ? එතකොට ඒ වගේම ශරීරය ඇතුලේ වෙන ගෙඩි, ඒ කියන්නේ අපි හිතමු මොනවා හරි ෆයිබ්‍රොයිඩ් වගේ ඒවා මොලේ ඇතුලේ හැදෙන ගෙඩි, ශරීරයේ වෙන තැන්වල හැදෙන ගෙඩි, ඒ වගේ ගෙඩි විස විසර්ප ස්පෝට් ඔන්න ඔය කියන දේවල් වලට අපි මොනවද කරන්නේ? ඒක කොහොමද පළලා ඒකේ ඉස්ම ටික අරන් දාලා ඒකට බෙහෙත් කරන්නේ කොහොමද? ඒකට කරන්න ඕනේ දේවල් මොනවද? ඒ අන්න ඒක කියන දේවල් ටික සියල්ලම අපි මේ ශල්‍ය යටතේ උගන්වනවා. ඒ කියන්නේ මොනවා හරි සැත් උදව් කරගෙන, ඒ කියන්නේ අපි ශල්‍ය කර්මයක් කරන්න උදව් කරගන්න ඒ ආයුධ වලට අපි කියනවා සැත කියලා. ඒ ශල්‍ය උපකරණ උදව් කරගෙන ඒක පළලා ඒකේ ඉස්ම ටික අයින් කරලා ඒකට බෙහෙත් කරන්න කොහොමද කියන එක උගන්වන තන්ත්‍රය තමයි ශල්‍ය තන්ත්‍රය. ඒ වගේම මේ විෂ චිකිත්සාව. එහෙම නැත්නම් දාස්ත්‍රා කියලා කියන්නේ විෂ වලට ප්‍රතිවිෂ. ඒ කියන්නේ විෂ කොහොමද අපි විෂක් ඇතුල් වුණාම ඒක නැති කරගන්නේ. එතකොට මේ විෂ වර්ග දෙකක් තියෙනවා. ස්ථාවර විෂ, ජංගම විෂ කියලා. එතකොට ස්ථාවර විෂ කියන්නේ මේ ශාක වලින්, ශාකමය කොටස් වලින් අපේ සිරුරට ඇති වෙන විෂ අපි කොහොමද ඉවත් කරන්නේ? එතකොට අපි හිතමු කාට හරි මඤ්ඤොක්ක විෂ දෙනවා කියලා. එතකොට ඒකට මොකද්ද කරන්න ඕනේ? ඒකට මොනවද ප්‍රතිවිෂ? එතකොට මඤ්ඤොක්ක වලට නම් ඇත්තටම කියනවා නම් අපි ප්‍රතිවිෂ හැටියට යොදන්නේ පේරකොළ. මොකද පේරකොළ තම්බලා ඒක පානයට දුන්නාම මඤ්ඤොක්ක විෂ වෙච්ච වෙලාවක ඒක නැතු වෙනවා. ඒ වගේ මේ විෂ තන්ත්‍රය. එහෙම නැත්නම් මේ අගද තන්ත්‍රය. ඔකට අපි කියනවා අගද තන්ත්‍රය කියලා. දාස්ත්‍රා කියලා කියනවා. එතකොට මේකෙදි ඒ ස්ථාවර විෂ. එතකොට සර්ප දෂ්ට වගේ ඒවා. ඒ වගේ මොනවා හරි සත්තුන්ගේ හපා කෑම දෂ්ට කිරීම ඒ සියල්ලටම කරන ඒ සියලුම සත්ත්වයන්ගෙන් ඇති වෙන සියලුම විෂ වලට සර්ප විෂ ඔය කියන සියලුම විෂ වලට කරන චිකිත්සාත්
මේ කියන අග තන්ත්‍රය එහෙම නැත්නම් විෂ තන්ත්‍රය එහෙම නැත්නම් දාෂ්ටා තන්ත්‍රය කියන එකට යටතට ගැනීම. ඒ වගේම ජරා කියලා අර ශ්ලෝකේ හඳුන්වපු ඒ කියන්නේ ජරාවටපත් වීම වළක්වන. ඒ කියන්නේ රසායන ගුණ තියෙන. ඒ කියන්නේ වයසට ගියාට වයස අනුව වයස නොපෙනෙන තත්ත්වයට සිරුර පවත්වාගන්නේ කොහොමද කියන එක උගන්වන තන්ත්‍රය තමයි මේ රසායන තන්ත්‍රය. එතකොට ඒක ශාරීරික විතරක් නෙමෙයි ශාරීරිකව මානසිකව කියන දෙආකාරයෙන්ම කොහොමද අපි මේ වයසට ගියාම ඇති වෙන බොහෝ දිනකට ඇති වෙන තත්ත්වයන් වළක්වලා තරුණ කෙනෙක් වගේ හොඳ ජවයෙන් වැඩ කරන්න, හොඳ මානසික ශක්තියකින් වැඩ කරන්න කරන චිකිත්සාව උගන්වන තන්ත්‍රය තමයි මේ රසායන චිකිත්සාව. ශරීර බලයේ ශක්තිය වර්ධනය කරලා දෙන්නේ කොහොමද? අන්නේ කියන විදිහට ඒවට කරන ප්‍රතිකාර කරන තන්ත්‍රය තමයි මේ රසායන තන්ත්‍රය. එහෙම නැත්නම් රසායන චිකිත්සාව යටතට ගැනීම. ඒ වගේම වාජීකරණ තන්ත්‍රය. වාජීකරණ තන්ත්‍රයේදී අපි ඒකෙදී ලිංගික කාර්යයේ ඉතාමත් හොඳින් යෙදෙන්නේ කොහොමද? ඒ කියන්නේ අපි ඒකෙදි වාජී කියන අශ්වයට. කියන්නේ අශ්වයෙක් වගේ ලිංගික කාර්යයේ නිරත වෙන්න ශක්තිය ලබා ගන්නේ කොහොමද? එහෙම නැත්නම් අපිට නිරෝගී දරු පරපුරක් බිහි කරගන්නේ කොහොමද? පිරිමි අයගේ ශුක්‍රාණු ප්‍රතිශතය අඩු වෙනවා නම් ඒක කොහොමද වැඩි කරලා දෙන්නේ? ශුක්‍රවල තරල බව වැඩි නම් තරල බව අඩු නම් ස්පර්ම් කවුන්ට් එක අඩු නම් ඒවට කරන ප්‍රතිකාර මොනවද? එතකොට කාන්තාවන්ගේ පැත්තෙන් ගත්තාම හරියාකාරව ඔසප් චක්‍රයේ සිද්ධ වෙන්නේ නැත්නම් ඒවට මොකද කරන්නේ? එතකොට කියන්නේ abnormal menstruation කියලා කියනවා. එතකොට ඒක වැඩි වාර ගානක් નિયમિત කාලයට නැතුව નિયમિત දින ගණනකට නැතුව වැඩි වාර ගානක් සිදු වෙනවා නම් කරන්නේ මොනවද? નિયમિત කාලයට සිදු වුණත් වැඩි ඔසප් රුධිර ප්‍රමාණයක් පිට වෙනවා නම් ඒකට කරන්නේ මොනවද? ඒ වගේම ඔය අපි ඒ තියෙන ලිංගික පද්ධතියෙන් වල ඇති වෙන සියලුම රෝගවලට ප්‍රතිකාර කරන එහෙම නැත්නම් චිකිත්සා කරන්න උගන්වන තන්ත්‍රය තමයි මේ වාජීකරණ තන්ත්‍රය කියලා කියන්නේ. ඇත්තටම මේක හරිම වැදගත්. මොකද නිරෝගී දරු පරපුරක් බිහි කරගත්තොත් තමයි ඉස්සරහට මේ මානව පරපුර තියාගන්න පුළුවන් වෙන්නේ. ඒත් එක්කම ඒකෙදි කියන්න මතක් වෙනවා මට. මොකද මේ අපේ මේ තියෙන නොයෙකුත් දැන් තියෙන කුඩු වර්ග මත්ද්‍රව්‍ය ඕවා පාවිච්චි නිසා අපේ තරුණ පරපුර ස්නායු වලින් ඉතාමත් දුර්වල තත්යකටපත් වෙන කාලයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා එවැනි දේවල් වලට ඇබ්බැහි වෙන්නේ නැතුව මේ අපේ මනුෂ්‍ය පරපුර ඉදිරියට පවත්වා ගන්න ඒ වගේ අහිතකර දේවල් පාවිච්චි නොකර ඉතාමත්ම කල්පනාකාරීව ඉන්න කියලා තරුණ පිරිසකින් ඉල්ලන්න හිතෙනවා මේ වාජීකරණ තන්ත්‍රය ගැන කියද්දි. මොකද ඊළඟට අපිට මේ කාය චිකිත්සාව කියන්නේ ජෙනරල් කියලා කියන්නේ. එතකොට මේ අපි සාමාන්‍ය මේ ශරීරයට හැදෙන ඔය උණ එතකොට අතිසාර ග්‍රහණී මාන්දම පීනස එතකොට ඔය කියන සියලුම يعني අපේ කයට ඇති වෙන සියලුම අනිකුත් සාමාන්‍ය රෝග අර්ශස් බගන්දරා වගේ නොයෙකුත් රෝග ඒ සියල්ලටම ප්‍රතිකාර කරන්න ඒ සියල්ලටම ප්‍රතිකාර කරන්න උගන්වන මුළු අපි ඔළුවෙන් ඉහළ රෝග ටික වෙනම ගත්තා. එතකොට අනිත් සිරුරේ අනිත් සියලු කොටස් වලට හැදෙන රෝග ගැන සාමාන්‍යයෙන් අපිට එදිනෙදා හැදෙන සියලුම රෝග වලට ප්‍රතිකාර කරන්න උගන්වන තන්ත්‍රය තමයි මේ කාය චිකිත්සා තන්ත්‍රය කියලා කියන්නේ. එතකොට ඔන්න ඔය කියන අංග 8න් තමයි මේ ආයුර්වේදයේ සමන්විත වෙන්නේ. මම හිතන්නේ ඔබට දැන් ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙමනම් වෙන දවසක් හමු වෙන තෙක් ඔබට ආයුබෝවන්.